යක්ෂණය සුදත් විජේසේවරා. බලට තාම බැරි වුණා කවුද මේව ලියන්නේ කියන එක හොයාගන්න. මට දැන් නිර්නාමික කෝල් කීපයක්ම ආවා. මේක ෆුල් සීරියස් කේස් එකක්. ප්‍රශ්නයක් නෑ සර්. මල් ළඟ සියලු විස්තර තියෙනවනේ. දැන් ටීවී එකේ නිවුස් වලට අර සිද්ධිය ගියානේ. අර කොල්ලා කූඩුව ඇතුලේ දුක් විඳිනවා දැක්කහම මගේ බඩපපු හොස් ගාලා යනවා ඇමතිතුමා. තමුසගේ පුතා කරලා තියෙන සෞතු වැඩ දිහා බලපුවාම කොහොමද මේ වගේ දෙයකට අත දාලා කතා කරන්නේ? කියන මහත්තයා මැරුවේ උඹ නේද? එයි අමින්න. මායවතුමා කතා කරන ඔයාට. සයිරානවත. ඔව් සර්. ඔව් සර්. දැන් සනීපයිනේ. වවුනියාව පැත්තට ගිහිල්ලා පොඩි විසිට් එකක් දාලා එන්න. ඕකේ? අනේ මහත්තයෝ මට ගහන්න එපා මහත්තයෝ. මම අසරණ පවුල්කාරයෙක්. අනේ ගහන්න එපා මහත්තයෝ. අනේ මෙතන සල්ලි වලින් කෝටියක් තියෙනවා. හැම නිවුස් එකක්ම විරුද්ධ පක්ෂයට විරුද්ධව. අපි කොහොමද සර් ඉතින් මේ සල්ලි ගන්නේ සර්? අයිසේ ආණ්ඩු හදන්නෙත් මාධ්‍ය, ආණ්ඩු පෙරලන්නෙත් මාධ්‍ය. නිවුස් නැත්නම් නිවුස් හදලා දානවා. ඊට පස්සේ යටින් දානවා මේක මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමක කියලා. කෙල්ල මරන්න එපා. නිවැරදි දැක්මක් නැති රටක දහසක් මිනිස්සු අතර මං වෙලා. අනේ බුදුරජාණන්. අයියෝ මට මෙහෙම කරන්නේ. එහෙනම් කොහොමද කරන්න ඕනේ? හොඳ විදියක් තියෙනවනේ ඔයාම කියන්න. රටේ දුක් විඳින කාන්තාවන් වෙනුවෙන් මොනතරම් ලොකු සමාජ සේවයක්ද කරන්නේ? ඒ වුණාට මැඩම් දවල් දවසටවත් කාන්තාවන්ට කිසිම නිදහසක් නැහැනේ. අන්න හරි. අන්න ඒ නිදහස ගන්න තමයි අපි මේ උපරිම උත්සාහ කරන්නේ. අහල පහල ඉන්න ගාල් කරලා ඉන්න හරක් ටික මෙහෙම කරනකොට පටවනවා කොළඹට. හිතට දුන්නා. වෙල්ඩන් පුතා වෙල්ඩන්. හොරයන් අපේ බොසා ඉන්නවා. වැරදි කරපු මෙහි ආතල් ගන්න. අර අහිංසක හිරකවල වල දුක් විඳින. ඒකට තමයි බං අපේ රටේ පොලිටිකල් කියන්නේ. ඕවට කියන්නේ පොලිටිකල් නෙමෙයි කලටිපොල්. කොයි වෙලාවෙ නැට්ටකුණු වල බිම වැටි කවුද දන්නේ? හෙට මරුණත් හිතට සැපයි අද ජොලි කරලා කාලා බීලා ජොලි කරපල්ලා කාලා බීලා ජොලි කරපල්ලා. මට ඕන මරන්න ඕනේ කාගේ පින්තූරයක් විතරයි. අයියේ මට පරක්කු වෙනවා. මල් වට්ටියට හත ගහන්න එන්න. යන්න හදන්නේ.
ආදරේ. පිස්සුද ගෑනියඹට මං වගේ මදාවියකුට ආදරය කරන්නේ. මං ගෑණියෙක් නෙමෙයි. මං ගෑණියෙක් නෙමෙයි. මං තවම කෙල්ලෙක්. මං ඔබට ඇත්තටම ආදරේ. අංජලි මාව ගුණට අඳුවන්න හදන්න එපා. අනේ අනේ. බොහොම ලස්සනයි. අපූරුයි. හරිම ලස්සනයි. ඔය බොයිෆ්‍රෙන්ඩ්ද? අනේ අනේ. රටේ වගකිය යුතු ජනමාධ්‍ය වේදිනයක් හැසිරෙන හැටිද මේ? අයියා අපිව දැක්කනම් ඔයාව මරයි. ඔව් ඔව් ඔගලේ අයියා අර මරලා දාලා තියෙන කට්ටිය දාලාම ස්පිතාල වල රිටර්න් නැල්ලු දැන්. මම ආසයි මස්සිනාකාරය බලන්න. මම එන්නද සමාධිලෑ ගෙදර? දරුවෝ හරියට හැදුවා නම් මේ වගේ ප්‍රශ්න වලට ගොදුරු වෙන්නේ නැහැ. කනකල මේ අම්මා පැත්තකට අරන් යන්න. එදා සත වසර නිෂ්පාදනය කළ සිනමා ශාලාවකින් රූපවාහිනී තිරයකින් ඔබ කිසිදා නොදුටු අලුත්ම චිත්‍රපටයක් ශ්‍රී ලංකාවේ ජනප්‍රියම නළුනිලියන් සමග තුදාගේ පලාමල්ලෙන් කොටස් වශයෙන් බලාපොරොත්තු වන්න. ඊශ්වරා සුදාගේ පලාමල්ල ලිහලම බලාගන්න ලිහලම බලාගන්න